සංග්‍රහස ඉතින් අර සුපිරිම වීඩියෝ එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ ඔයාලන්න දැන් අලුතෙන් අප්ඩේට් එක ඇවිල්ලා තියෙනවා. අලුතෙන් අප්ඩේට් එකෙන් ඔයාලට බණ්ඩල් එකක් කී ගන්න පුළුවන්. මෙන්න මේ බණ්ඩල් එක. ඒක ගන්න විදිය කියනවා. තව මේ ඉවෙන්ට් ආයක් ඇවිල්ලා තියෙනවා. ඒක කම්ප්ලීට් කරන විදිය කියනවා. ලැබ් එකේ ඔය එකේ මේවට සෙට් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක ටික මොනවද ඇවිල්ලා තියෙන්නේ. ඒක ඔක්කොම අද වීඩියෝ එකේ බලන්න පුළුවන්. එහෙනම් බොයිස් වීඩියෝ එක සුපිරියක්ම තමයි අද නම් ඉතින් මේ ගෝජෝ බණ්ඩල් එක ඇවිල්ලා තියෙනවා. මේකේ ෆස්ට් ස්පින් එක ෆ්‍රී තිබ්බේ මම ඒක ස්පින් කරා ආයෙ ලක් රොයල් එක ටික වෙනස් වෙලා වෙන ඒක ඔක්කොම බලන්න ඕන නම් ඔයාලා වීඩියෝත් එක්ක දිගටම සෙට් වෙලා ඉන්න ඊට කලින් මතක් කරන්න ඕන සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා කමෙන්ට් කරලා ලයික් කරලා සෙට් වෙන්න මේ පැත්තට. එහෙනම් බොයිස් අපි වැඩි කතා නැති යමු වීඩියෝ එකට. බොයිස් and girls ඉතින් ඔයාලට පළවෙනි එක පෙන්නනාදී මම දැන් මම ෆෝන් එක වටේට හොල්ලද්දී ලොබි එක හෙල්ලෙනවා. හා ලොබි එක නගරයක් වගේ තමයි තියෙනවලු පේන ලොබි එක හෙල්ලෙනවා. හරිද? ඉතින් ඒකත් එක්කම වෙනස මම මුලින්ම දැක්කේ ඒක හරියට කාර් එහෙම යන එක බැලුවේ ඇයි අපිට ෆෝන් එක පාත් කරලා හරියට ඒ නැති ඒකත් ඉතින් ආතල්ලා ඊට පස්සේ අපි යමු ජුලියස් පයිසන් වල මේන් ඉවෙන්ට් එකට මේන් ඉවෙන්ට් එක තමයි මේක ඉතින් මේකේ අපිට කරන්න තියෙන්නේ මෙතන තියෙනවා දකුණු පැත්තේ අතින්ම ඩේලි ටාස්ක් ටිකක් ඒ ටික කම්ප්ලීට් කරලා තමා මෙන්න මේ හැම්මේ ටෝකන් වලින් මේ බණ්ඩල් එක ගන්න තියෙනවා. හරි ඒක බණ්ඩල් එක නම් ටොප් අප් කරන්න නැති කට්ටියට වාසියක්. හරිද ඒක කලිසම් පොඩ්ඩක් ගති. ඉතින් මේ බණ්ඩල් එක ගන්න ඕන නම් ඔයාලා මුලින්ම දවසට එකපාරක් ලොග් වෙලා ඔයාලට ටෝකන් 5ක් ගන්න හැකි. use jujutsu to deal this year damage in PR දැන් මේකේ අපිට අලුතෙන් ඇබිලිටිස් ටිකක් ඇවිල්ලා තියෙනවා. මිටි අරෝමෙව ටිකක් ඇවිල්ලා තියෙනවා. හරිද? ආන් ඔය බල අරෝමෙව නරුටෝ එකේ ආවා වගේ. ආන් ඒ වගේ අපිට පුළුවන් ඒ වගේ ඩැමේජ් 200ක් දාලා ඔයාලට මෙතනින් ටෝකන් 10ක් ගන්න පුළුවන්. BR මැච් එකක් ගහලා තව 5ක් ගන්න පුළුවන්. CS මැච් එකක් ගහලා තව 5ක් ගන්න පුළුවන්. deal 2000 damage to එනිමින්ට ඩැමේජ් 2000 BR වල හරි CS වල හරි දාලා තව 10ක් ගන්න පුළුවන්. එතකොට එනිමි 5ක් මරලා තව මේ ටෝකන් 10ක් ගන්න පුළුවන්. BR මිනිත්තු 15ක් BR හරි CS හරි මිනිත්තු 15ක් ගහලා තව 5ක් ගන්න පුළුවන්. මිනිත්තු 30ක් ගහලා තව 10ක් ගන්න. එන ගොඩක් හම් වෙනවා. හරිද? මේ ඉවෙන්ට් එක රිෆ්‍රෙෂ් වෙන්නේ පාන්දර 4ට. හරිද? ඊට අමතරව ඔයාලට පේනවාද මෙන්න මෙතන හරිද? මෙන්න මෙතන අර අලුතෙන් එනවා ඩුක් චේන්ජ් බණ්ඩල් එකක් මෙන්න මේකෙම සුකුණා බණ්ඩල් එක. ඉතින් ඒක ස්පින් කරන ටෝකන් කියන්නේ අර ස්පින් කාඩ් තියෙන අංග 10ක් අපිට හම්බ වෙනවා. ඒ 10 ගන්න තව අපි දවස් 9කුයි පැය 14කුයි ඉන්න ඕනේ. ඒකට කලින් ඔයාලා මේ BR හරි CS හරි රෑන්ක් මැච් 15ක් ගහනවා. දැන් මම 6ක් ගහලා තියෙන්නේ. 15ක් ගහන්න ඕනේ. හරිද? ඉතින් ඒක එතකොට ගත්ත හැකි. එතකොට ඔයාලට බණ්ඩල් එක ෆ්‍රී ස්පින් 10ක් දෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට දැන් මම කිව්වා වගේ මේ ටෝකන් ටික එකතු කරගෙන ඔයාලට මෙතනට වෙනවා ඇති ඩෑෂ් කියලා තියෙන ඒක 5 ටයිම් කියලා මේ 5 පාරකට දෙන්න පුළුවන්. නැත්නම් එකපාරම ඩෑෂ් එකක් දුන්නා. හරිද? එතකොට පේනවා ඇති මූ දුවනවා. හරිද? අර ෆ්‍රී දෙන බණ්ඩල් එකේ කැරට් එක දුවනවා. හරිද? ඊට පස්සේ එහෙම දුවලා මෙන්න ඔක්කොම ටික දෙන්න. ඔයාලට පේනවා ඇති ඒක 3 පාරක් දිවුවට පස්සේ පොඩි ඇනිමේෂන් එකක් පොඩ්ඩක් ගියා මොකක්ද? ඒකේ අපිට මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති මීටර මොනවා හරි 240යි 400යි 620යි 920යි. හරිද? 920 ගියත්තර පස්සම අපිට මේ බණ්ඩල් එක ගන්න පුළුවන්. ඉතින් හරිද? ඉතින් ඔයාලට මේ බණ්ඩල් එක ගන්න විදිය නම් ඔයම තමයි ඔයාලට ස්පෙෂල් බැරල් කාඩ් එකක් හම්බ වෙනවා. හරිද? මේ බැච් කාඩ් එකත් ඔයාලට ෆ්‍රීම ගන්න පුළුවන්. හරිද? නැති කොල්ලොන්ට නම් වාසිය. මේක කරන්න තියෙන්නේ මෙතන තියෙනවා ෆීෂේකුරෝ චැලෙන්ජ් තුනක් තමයි තියෙන්නේ. මේ පළවෙනි චැලෙන්ජ් එක තියෙන්නේ ඔයාලට මෙතන තියෙනවා නේද පළවෙනි 240ක් තියෙන්නේ. ආන් එතෙන්ට ඔයාලා ගියාට පස්සේ මෙන්න මේ චැලෙන්ජ් එක කම්ප්ලීට් වෙනවා. මේ දෙවෙනි චැලෙන්ජ් එක තමයි ඔයාලට මැප් එකේ ගියාට පස්සේ හම්බ වෙනවා පව එකක්. ඒ පව එක නිකන් ෆිස් පව එකක්. හරිද? ඔයාලට හම්බ වෙනවා මේ නිව් ගේම් ප්ලේ වල මෙන්න මේක. හරිද? කොහොම ඉන්න මම පෙන්නන්නම් ඒක. දැක්කද? අන්නේ පව එක. හරිද? ඕන් ඔය පව එක යූස් කරලා අපි දාන්න ඕනේ ඩැමේජ් 1000ක් දාන්න ඕනේ. හරිද? ආයේ මැප් එකේ හැම එකක් තියෙනවා. හරිද? ඒ හැම එකෙන් නිව් ගේම් ප්ලේ වලට ගිහලා එකක් දෙන්නන්න.
ඔයාලට පේනවා ඇති හැම එකක් ගන්න තියෙන ඕකන් තියෙන ඔයාලට පේනවා ඇති මැප් එක ඔය ගින්දර වගේ 100ක් තියෙන ඔය යටින් මම අර හයිලයිට් කරලා පෙන්නන්නම්. ආන් එතෙන්ට ගිහිල්ලා ඔයාලට ওই මැප් එකේ හම්බ වෙනවා නිකන් අර මැප් එකේ ඔයාලට පේනවා ඇති නිකන් නිල් පාට අන්ති ඩොට් තියෙනවා. ආන් ඒවට ගියාම අපිට පොයින්ට්ස් හම්බ වෙනවා. ඒ පොයින්ට් එකතු කරලා තමයි ওই පොයින්ට් 50කින් හැම එකක් ගත්ත හැකි. හැම එක අරන් ලෙවල් අප් කරන්නත් පුළුවන් අපිට. හරිද? පොඩ්ඩක් ඔයාලා ඉතින් BR එකේ try කරලා බලන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඒ ටික කරාට පස්සේ ඔයාලට මේක ගත්ත හැකි. හරිද? මේක වාසියක් අනිවාර්යෙන්ම ගන්න. එහෙම තමයි මේ ඉවෙන්ට් එක ඔක්කොම කම්ප්ලීට් කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේක හින අයිටම්ස් සෙට් එකක්ම හම්බ වෙනවා. ඔයාලට මෙතන උඩින් පෙන්නන ප්‍රෝග්‍රස් කියලා මම දැන් 80යි මේවා කරලා තියෙන්නේ. ඒ කියන්නේ යූස් කරලා තියෙන්නේ. ඔයාලා ඊළඟට අපි ගමු ඉවෙන්ට්ස් වලට යමු. හරිද? ඇක්ටිවිටීස් වලට පුළුවන් මෙතන BR වල තියෙන අලුතෙන් පෝර්ටල් එකක් ඇවිල්ලා. පෝර්ටල් එක කියන්නේ අපිට තවත් තැනකින් තවත් තැනකට යන්න පුළුවන්. එතනින් ගිහිල්ලා අපිට පීක් වලින් මතුන පීක් වල නම චේන්ජ් කරලා තියෙනවා හයි ස්කූල් කියලා. ඒ ජුජුත්සු කයිසන් වලට ඒක මේ ක්‍රියේට් කරලා තියෙන්නේ. ඉතින් අනිත් තැන් වලට ඔයාලට එතනින් ටෙලිපෝට් වුණා. ඊට පස්සේ ඔයාලට මේ බයික් එක ගන්න පුළුවන්. එහෙම පස් පාරක් ටෙලිපෝට් එකක්. ඊට පස්සේ ඔයාලට BR හරි CS හරි 12ක් ගහලා ලෝන් උක් හරි මෙන්න මේ අලුතෙන්ම ආපු නොපෙනී යන කැරට් එක ගන්න පුළුවන්. ඒත් ඩේට ආයෙත් පුළුවන් ජුජුත්සු කයිසන් එකෙන් අපි ඉවෙන්ට් වල මෙන්න මේ පැරෂූට් එක ගන්න පුළුවන්. BR ටිකක් ගහලා ඔය රිවිව් ටීම්මේට්ස් ඉන්නවා. පොඩි ටිකක් තියෙන මේ ටෝකන් 4ක් එකතු කරලා තමයි ගන්න තියෙන්නේ. හරිද? ඒකත් ඔයාලා අනිවාර්යෙන්ම ගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන ඇවටාර් බැනර් එකක් ෆ්‍රී දෙනවා. දවස් 7ක් ලොග් වුණාට පස්සේ හරිද? ආයෙ දෙනවා ඔයාලට මෙතන ඉවෙන්ට් කැලෙන්ඩර් එක බලා ගන්න පුළුවන්. ඔයාලට සුපිරිම වෝල් එකක් ෆ්‍රී හම්බ වෙනවා. හරිද? වෝල් එක කොහොමද ෆ්‍රී හම්බෙන්නේ කියලා මම පෙන්නන්නම්. මොන වෝල් එකක් ෆ්‍රී හම්බෙන්නේ කියලා මම පෙන්නන්නම්. හරිද? ආයි බ්ලූ ප්‍රින්ට් නෑ කන්නාඩි දෙකකුයි පෙට්ටි ස්කින් එකක් අර වෙහිකල් ස්කින් එක වෙන සෙට් එකක්ම හම්බ වෙනවා. මේ කාරණා සුපිරිම වාසියක් කරලා තියෙනවා ගාරින. හරිද? දැන් ඉතින් මම ඔයාලට පෙන්නන්නම් ජූස් කයිසන් එකත් එක්ක අපිට ඉස්සරහට එන්න තියෙන ඉවෙන්ට් එක. හරිද? ඔයාලා ලැබ් එකේ කොලැබොරේෂන් වලට ගියාම ජූස් කයිසන් කියලා ගන්න මේ කිට් පහම එනවා. මෙන්න මෙතන මේ සුකුණ බණ්ඩල් එක තමයි අර ටෝකන් 5ක් ස්පින් කරගෙන. හරිද? මෙන්න මේ බණ්ඩල් එනවා. ඊට පස්සේ මෙන්න මේ බණ්ඩල් එක අපිට ෆ්‍රී වෙන්නේ. මේක සුපිරිම බණ්ඩල් එක. මේ බණ්ඩල් එකත් අපිට ආයේ මෙන්න වෙන ගෝජෝ බණ්ඩල් එක. ඉතින් මේක ඇවිල්ලා තියෙන්නේ මේ ඇබිලිටි අපි අහයි ජම්ප් එකෙන් එහෙම ඇබිලිටි ඒ කියන්නේ ඉෆෙක්ට් එකක්. ඊළඟ නොක් වෙච්චි එනිමියා කොහොම කිල් කරද්දී අර විදියට කිල් වෙන්නේ. ඒක නම් වාසියක්. මෙයාගේ ආයේ ෆේස් දෙකක්ද කොහෙද තියෙනවා. ඒක වලට බලා ගන්න උරම් මේ පේනවා ඇති. ආයේ තමයි මේක ඇවිල්ලා තියෙන්නේ ටෝකන් ටව ඉවෙන්ට් එකට. ඔයාලා ගිහින් බලන්න. ඊට පස්සේ මෙන්න මේ සුකුණ බණ්ඩල් එක. හරිද? සුකුණ බණ්ඩල් එක ඔයාලට පේනවා ඇති. නෝමල් එක තියෙනවා. ආයේ මේ එක තියෙනවා. ඔය එකයි මේ එකයි තියෙනවා. හරිද? මේ ඒකත් වාසියක්. හරි සුකුණ බණ්ඩල් එකෙත් අංක වල දෙකක් තියෙනවා. ලුක් චේන්ජ් එකක් ඔය නෙමෙයි. ඒකෙන් මොනවා හරි ලූට් බොක්ස් එක අපි දැන් එනිමේක් මරුවට පස්සේ ලූට් බොක්ස් එක කට්ටියට දෙන්නනේ මොනවා හරි යනවා වගේ තියෙනවා කි. වීඩියෝ එක බිට් එකක් තියෙන විනාඩි 7ක්ම දැන් ගිහිල්ලා. හරිද? ආය අපිට මෙයා ට්‍රෙන්ඩ් වලට ගියා පස්සේ මෙතන බණ්ඩල් එකක් ඇවිල්ලා තියෙනවා. මට කිව්වා යාළුවෙක් මෙතන අලුත්ම බණ්ඩල් එක. හරි ඩවුන්ලෝඩ් කරලා වෙන්නන්න. අර නිකන් පෙන්ගුයින් කෙනෙක් ගාව ෆුල් බණ්ඩල් එකක් මම හිතන්නේ. දෙන්නටම ගන්න පුළුවන්. මෙතන තියෙනවා ෆීමේල් ඇන්ඩ් මේල් දෙන්නටම. ඒකෙම ඇවිල්ලා තියෙනවා ආයේ කාට් ස්කින් ලූට් බොක්ස් බෑක්පැක් කරනවා. මෙතන වෝල් එක කරලා තියෙනවා. කිට් එකේ ඩවුන්ලෝඩ් වෙන්නේ. ආවල් වෙනත් දැන් පේනවාද කිට් එක. හරි ඒකත් පහරක් නිකන් ඒකත් මට හිතෙන්නේ නිකන් අර වන් පන්ච් මෑන් වගේ වෙන මේකක් වෙයි කියලා ඉස්සරහට. මේකෙත් තියෙන ස්පෙෂල් ඉෆෙක්ට් දුවක් දින්නේ අර සීන් එකක් තියෙනවා. හිතන්නේ ඔයාලට කිව්ව ඔක්කොම ඇවිල්ලා තියෙනවා. සෙටින් වල වෙනසක් වෙලා තියෙනවා දන්නවනේ. සවුන්ඩ්ස් වල පුෂ් ටු ටෝක් ඒ සීන් නම් දන්න එක ගෲප් අනේ මන්ද ඒ සීන් එක අපි මේක පස්සේ වල බලා ගන්න. Oh man, I should have finished those deep fried chicken wings from last night.
මෙන්න මේකේ වෙපන් ටික පෙන්නන්න වෙනවා. ග්‍රෝස් එකක් එනවා. මේ තියෙන අලුත්ම ෆිස්ට් එක මේක ඇනිමේෂන් ෆිස්ට් එකක්. වෙන වැඩ කෑලි ගොඩක් තියෙනවා. හරිද මට ඒක පෙන්නන්න ඉන්නේ. මෙන්න මේ ඩැගර් කියන කටණයක් එනවා. ඊට පස්සේ චූඩි කණ්ඩයක් එනවා. මෙන්න මේ වෝල් එක තමයි ෆ්‍රී දෙන්නේ. ඒක පට්ට චාම් වෝල් එකක්. ඒකත් ගති. රිමෝට් වල ගියහම මෙන්න මේ රිමෝට් එක හම්බෙනවා. ෆ්‍රී නෙමෙයි ඔය ජෙම් රෙඩි කරගන්න. මෙන්න මේ හම්බෙනවා. මෙතන කියලා බලන්න අනිවාර්යයෙන් සුපිරි රිමෝට් එකක් එනවා. මේ ලොබි ඇනිමේෂන්. සුපිරි නේ බං. අන්න ගන්න මේක එකක් විතරක් කොමන්ඩ් ජූස් පයිසන් මේක තියෙනට ගෝජෝ බණ්ඩල් එක එනවා. ඉතින් අද වීඩියෝ එක ඕක තමයි මම විනාඩි 10ක් ගිහලා වීඩියෝ එක මට හිලි වෙනවා. එච්චරයි මම හිතන්නේ තියෙන්නේ. මැප් එකත් ඔයාලට වෙනස්කම් කීපයක් වෙලා ඇති. ඔයාලා පොඩ්ඩක් ලෝන් ඔෆ් හෙඩ්ෂොට් එකයිදනේ. මැප් එකේ පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. ඔයාලා ඒක අනිවාර්යෙන් බලන්න මැප් එක ඇතුළට ගිහලා. එහෙනම් කොල්ල මෙයාගේ තවත් සුපිරි වීඩියෝ එකකින් සෙට් වෙමු. කලින් මතක් කරන්න ඕනේ අප්ඩේට් හොඳයි නැද්ද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් කොල්ල අපි ගියා.